Hello. අද මම වීඩියෝ එකෙන් ගෙනාවේ quick study tips ටිකක් exams වලට පාඩම් කරන ළමයින්ට විශේෂයෙන් පොඩි කාලෙකින් exam එකකට ready වෙන්න try කරන ළමයින්ට. පුළුවන් තරම් study කරන topic එක කටපාඩම් කරන්නේ නැතුව ඒක meaning එක පාඩම් කරන්න try කරන්න keywords එක්ක. ඔයගොල්ලෝ දන්නනේ සමහර නිර්වචන වල ප්‍රධාන වචන ටික අනිවාර්යෙන් කියවෙන්න ඕනේ. එතකොට ඒ නිසා ඒවත් එක්ක පුළුවන් නම් ඒකේ තේරුම මතක තියන් ඉන්න. මොකද exam එකේදී stress එකට අනිවාර්යෙන්ම කටපාඩම් කරපු දේවල් ගොඩක් වෙලාවට අමතක වෙනවා. හැබැයි තේරුම මතක තියාගත්තොත් ඔයාට ඒක හැමදාටම මතක හිටිනවා. ඉතින් මේ method එකෙන් පුළුවන් පොඩි වෙලාවකින් ගොඩක් දේවල් මතක තියන් ඉන්න. අනිත් දේ තමයි පැය ගණන් එකතන ඉඳගෙන ස්ටඩි කරන්න try කරන්න එපා. ඒක කරන්න අමාරුයි. මොකද ගොඩක් වෙලාවට ස්කෝලෙන් ළමයින්ගේ මයින්ඩ් එකේ ඔයගොල්ලෝ දන්නවද ફોකස් එක තියෙන්නේ විනාඩි 40ක් විතරයි. එක දිගට ફોකස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කොච්චර පාඩම් කරත් ඒ ටික ඔළුවේ සේව් වෙන්නේ නැහැ. third tip එක තමයි mind map එකක් අඳින්න පාඩම් කරලා ඉවර වෙච්ච ගමන්. mind map එකක් කියන්නේ lesson එකේ ඔක්කොම topics connect වෙන එක page එකකට එන map එකක් වගේ දෙයක්. ඒකෙන් ඔයාට ඔක්කොම ආයෙ revise කරගන්නත් ලේසි. අනිත් එක පාඩම් කරලා ඉවර වුණාට පස්සේ ඔයාට mind map එක බලන්න පුළුවන් ඒක මතකද නැද්ද කියලා. if not ඔයාට ආයෙ ගිහිල්ලා go back and study it again. අනිත් ටිප් එක තමයි මේක නම් ගොඩක් ඉම්පෝටන්ට් වෙන්නේ ඩිග්‍රීස් වගේ වලට ස්ටඩි කරන අයට නැත්නම් ඩිප්ලෝමාස් වලට ඔයගලන්ට පුළුවන් ටොපික්ස් ටික මුලින්ම මේන් ටොපික්ස් සබ් ටොපික්ස් කොලේක ලියලා ඊට පස්සේ තනියෙන් හිතන්න ඒ ටොපික් එක ගැන පොඩ්ඩක් maybe you can search it up ඊට පස්සේ ආයෙ පොත පෙරලලා ඔයා බලන්න මොකද්ද කියලා. එතකොට already ඔයාගේ ඔළුවේ තියෙන ටොපික්ස් ටික now you are already curious to know what these topics are about. මේක තමයි මේ ලෝකේ තියෙන ගොඩක්ම powerful study method එකක්. මේක ගොඩක්ම හරියන්නේ මම අර කිව්වත් වගේ A levels වලටත් වඩා degrees වගේ study කරන කෙනෙක්ට. Happy studying to all of you then.